රටට ශ්‍රී සමෘද්ධිය, සෞභාග්‍ය, වාසනාව උදා වුණා කියලා. අනේ එහෙත් නැහැ පින්වතුනි. තව ටික කාලයක් යනකොට 2018 වර්ෂයේ පාසු ප්‍රහාරය ආවා. එතනදීනු රට අනාථ වුණා. 2019 එළඹෙනකොට කොරෝනා වසංගතයෙන් ලංකාව විතරක් නෙවෙයි සමස්ත ලෝකෙම විනාශයටපත් වුණා. ලක්ෂ සංඛ්‍යාත ලෝවැසි ජනතාව මරණයටපත් වුණා. අනාථ වුණු පිරිස කොතෙක්ද කියලා තාම ගණනය කරලා නැහැ. රටවල් කටයුතු යෙදුණා. ජනතාව පෝලිං වල දින ගණන් රැකියාව දුන්නා. සමහරු පෝලිමේ මැරිලා වැටුණා. අපි හිතුවා එතනින් ඔක්කොම අවසන් වෙයි කියලා. මේ අවුරුදු 25 අරගෙන බලන්න. අපි අවුරුදු 5ක්වත් සතුටින් හිටියා. සැනසෙල්ල හින්ද අපිට අවස්ථාව ලැබුණා. නෑ. පහුගිය 2025 වසරේ මොකද වුනේ? කවුරුවත් හිතුවේ නැති දවසක නොවැම්බර් මාසේ 26 වෙනිදා විශ්වා. සුලි කුණාටුව මේ රට අපේ සුවහසක් මිනිසුන් මිහිදන් වුණා. දරු පවුල් අනාථ වුණා. දරුවන්ට දෙමව්පියෝ නැති වුණා. මහා ප්‍රපාතයකට ඇද වැටුණා. නැවත හිස ඔසවන්නට බැරි තරමට අපේ ආර්ථිකය හඩාගෙන වැටුණා. බලන්න අවුරුදු 25යි මේ 25 අවුරුදු තුල අපි මොනතරම් පීඩා රාශි හිත පතාගෙන ජීවිත බේරාගත්ත මිනිසුන් අපි දුටුවා මාධ්‍යය. දිට්වා ගුණාටු මේ භූමිය දෙපැත්තකට බෙදිලා චෛත්‍ය ආරක්ෂා විලා 400 වසරක් විතර පුරාවට ගොඩනගන්නට පුළුවන් ශක්තිය තියෙන මහා ජාතියක් හැටියට තමයි මේ රටේ ලැබුණා. පුදුම ආකර්ෂණීය දේශනා කරපු ගාථාව. විපත්ති පටිභා සියලු බය, සියලු දුක්, සියලු රෝග දුරු කරලා මේ ශ්‍රාවකයන්ට යහපත කරන්නට ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් තුස්මින් බුහතව කරුණාසිත පෙරදරිව උන්වහන්සේලා දැන් සැදී පැහැදී සිටිනවා. ඉතින් එහෙමනම් මේ පිරිත් ධර්ම දේශනාව සුණු විසුණු වෙනවා. ඊශ්‍රායලයටත් ඒ වාගේ මානසංශ. ලෝකේ මහ බලවතුන් එකතු වෙලා මේ ලෝකයට කරන මේ